මං අද ඔයාලට ගෙනාවා මේ අපිට ගඳ ප්‍රශ්නයක් තියෙනුනේ කූඩුවල. වටපිටාවෙන් ලොකු ප්‍රශ්න එනකොට ඉතින් ඔය කූඩු ප්‍රශ්න කරගන්න බෑ. මටත් ඔය ප්‍රශ්නේ ඉතින් ආවා. ඒකින්ද මං ඔයාලට පොඩි සොලියුෂන් එකක් හෙව්වා. Facebook එකේ හොයනකොට මෙන්න මේ ප්‍රොඩක්ට් එක මට හම්බුණා. ඊට පස්සේ මම මේක ඕඩර් කරා. දවස් 3කට කලින් මම ඕඩර් කරේ. මට ඕඩර් එක හම්බුණා. මේ EcoCat කියලා. මේක ඇත්තටම විශ්වාස කරන්නත් බෑ මේ හොඳට වැඩ කරනවා. ගහලා විනාඩි 2ක් විතර යද්දි ආයි හොඳටම ආයි කූඩුවේ නිකන් ෆාම් එකක් නෙවෙයි වගේ. මේක අදහස් තමයි මම ගැහුවේ මේක ලීටරේ එන්නේ මිල නම් 3500ක් වෙනවා. පුළුවන් කට්ටිය අරන් මේක ගන්න ඇත්තටම හොඳයි. ඉෆෙක්ට් එක නියමයි. සුපිරි. මොකද මම වෙන ප්‍රොඩක්ට් නම් පාවිච්චි කරන්නේ නැහැ. මම ෆස්ට් ටයිම් මේක පාවිච්චි කරේ. ඉතින් අනිත් ප්‍රොඩක්ට් මේ වගේ ප්‍රොඩක්ට් ඇති තව. මොකද මම පාවිච්චි කරේ මේකනේ. ඉතින් මට මේක ගැන වක්කීමෙන් කියන්න පුළුවන්. මේ කිසිම බයක් ගන්න එපා. ඇත්තටම අරන් පාවිච්චි කරන්න. මම ඔයාලට දෙයක් කියන්නම් මේක පාවිච්චි කරන්න ඕනේ. මට එතනින් කිව්වා මේ ක්ලෝරින් වතුර වලට පොඩ්ඩක් ඉෆෙක්ට් එක අඩු වෙනවා කියලා. එතකොට ලිං ජලය, වැව් ජලය ඒව ප්‍රශ්නයක් නැහැ. මේක ලීටර් අපි දැන් ස්ප්‍රේ ටැංකිය තියෙන අපේ තෙල් ගහන ටැංකිය. තෙල් ගහන ටැංකිය නෙවෙයි අලුත් ටැංකිය. අර අපි තෙල් ගහන දුව කොහොමත් මේ කූඩු වලට අපි වතුර ස්ප්‍රේ කරන්නේව තියෙනවානේ. ඒක ලීටර් 16 තියෙන ටැංකිය තියෙනවා 15 ටැංකිය තියෙනවා. මට 16 ටැංකියට මිලිලීටර් 160ක් දාලා තමයි ගහන්න කිව්වේ. මම ඒ විදිහට ස්ප්‍රේ කරා. අදහවස ස්ප්‍රේ කරේ අද 24නේ. අදහවස මම ස්ප්‍රේ කරේ. දැන් කූඩු ළඟට යද්දි කූඩු ඇතුළට ගියත් පොඩි ගඳක්වත් එන්නේ නැහැ. මටත් පුදුමයි. මේ එහෙම උනේ කොහොමද කියලා. ඇත්තටම හරි පුදුමයි ෂනික විනාඩි දෙකක් යද්දි මේ ඉෆෙක්ට් එක ආවා නියමෙටම. මේ පොඩ්ඩක් බලන්න. මේ ගඳ ප්‍රශ්න දින කට්ටිය අරගෙන මේක මේ පාවිච්චි කරන්න. අපත යන්නේ නැහැ. 3500ක් දීලා ගත්තට අපත යන්නේ නැහැ. මොකද මේක ලීටරේ මේ තියෙන ලීටරනේ 1 ලීටරනේ. සාමාන්‍යයෙන් කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. මේක පාවිච්චි කරන්න කිව්වේ දවස් 5න් 5ට මට. ඊට පස්සේ මගෙන් අහුවා කෑම එක මොකද්ද කියලා. ඊට පස්සේ මම කෑම එක මම නමනු කියන්නම්. ඒ කෑම එක අනුවත් වෙනස් වෙනවා. මට කිව්වා දවස් 5න් 5ට යූස් කරන්න කියලා. සාමාන්‍යයෙන් දවස් 7න් 7ට යූස් කරන කට්ටියත් ඉන්නවා කිව්වා. ඔයාලා ගැටලුවක් නැහැ 5න් 5ට යූස් කරන්න. තව දෙයක් මෙන්න මේක උපදෙස් කියලා නම්බරේ තියෙනවා. මෙන්න මේ නම්බරේ දැනට වැඩ නැහැ. මම මේකට ගත්තා. ඊට පස්සේ කම්පැනිම කිව්වා මේ බිල් කරපු නම්බරේ පොඩක් වැරදිලා තියෙන්නේ. මේ ඔය ඇඩ්‍රස් එකේ තියෙන නම්බර දෙක වැඩ කරනවා. එතකොට එතන මිස් කෙනෙක් ඉන්නවා මට හිතෙන්නේ ඕන වෙන්න ඇති. ඒ මිස්ගේ නම්බරේ මම දාන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකට. මේ අපේ කම්පැනියක් පොත් කියන්නේ මේ ෆෝන් කම්පැනියක් අපිට මේ පෙන්වන්න ඕනේ නැහැ. නමුත් අර මම කියන්නේ ඔයාලට මේක මම පාවිච්චි කරපු නිසා මට කම්පැනියක් කිසිම සම්බන්ධතාවයක් නැහැ. හැබැයි ඇත්ත දේ කියන්න එපා. මම පාවිච්චි කරපු නිසා මේක දන්නවා. ඇත්තට විනාඩි 2ක් යද්දි ගඳ නැති වෙනවා. මේක හිතාගන්න බෑ. දැක්කම පස්සේ වතුර වගේ මේ කවුරුත් රැවටෙනවා. මමත් රැවටුණා. මහත් ආපුවම බැලුවා මොකද්ද මේ ප්‍රොඩක්ට් එක කියලා. හැබැයි මට ඕඩර් කරද්දී මිස් කිව්වා මේක බය වෙන්න එපා. මේක හොඳ ප්‍රොඩක්ට් එකක්. මේ වතුර පාට තිබ්බට ගොඩක් කට්ටිය රැවටෙනවා. ඒක රැවටෙන්න එපා කියලා තමයි මට කිව්වේ. ඇත්තට ඒ වගේම හරි මේ ප්‍රොඩක්ට් එක සුපිරිටම වැඩ කරනවා. පුළුවන් කට්ටිය අරගෙන මේ වැඩේ කරගන්න වගක් 100%ක් වක් කියනවා ඕඩර් කරන්න නැති වෙනවා. ඕඩර් එක නැති වෙනවා කියන්නේ සත්තුන්ගේ කෑම කන හොඳ වෙනවා, ශ්වසනාබාධ හොඳ වෙනවා. ඒතර සතා පොඩ්ඩක් ෆිට් එකේ ඉන්නවා. ඕඩර් එක නැති වුණා කියන්නේ. ඕඩර් එක නැති වුණා කියන්නේ ඉතින් කොහොමද දන්නවනේ ඉතින් ඔයාලා. ඒක සෙමට බෙහෙත් දෙන්න ඕනේ නැහැ. ලොකුවට මහ ලොකුවට. සෙම හැදෙනවත් අඩුයි. ශ්වසනාබාධ හැදෙනව අඩුයි. මේකෙන් ලොකු බෙනිෆිට් එකක් එනවා ඇත්තටම සතාට කූඩුවට. ගහලා බලන්න ඔයාලා. මේ පුළුවන් කට්ටිය අරගෙන මේක රාජගිරිය වගේ තමයි මම දැක්කේ. ඔව් රාජගිරිය තමයි. නාවල රාජගිරිය. ඔය පැත්තේ කට්ටිය ඉන්නව නම් එයාලා කොහොමද කන්ටැක්ට් කරගන්න. නැත්තම් මම නම්බරේ දාන්නම් ඒ මිස්ටර් කතා කරලා මේක ඩිලිවර් කරගන්න. දවස් 3න් එනවා. කෑෂ් ඔන් ඩිලිවරි කරන්න පුළුවන්. මාත් කෑෂ් ඔන් ඩිලිවරි කරේ. එහෙනම් ඔයාලා මේක යූස් කරලා බලන්න. බය වෙන්න එපා. මම වක්කීමෙන් කියන්නේ මම පාවිච්චි කරලා තමයි ඔයාලට මේක කියන්නේ. නැත්තම් එහෙම කියන්නේ නැහැ. නැත්තම් සල්ලි අපරාධ 3500ක් මිනිස්සෙක්ගේ අපරාධනේ නැත්තම්. වැඩක් ඉෆෙක්ට් එකක් එන්නේ නැත්තම්. එහෙනම් පාවිච්චි කරලා බලලා මේ ක්ලෝරින් වතුර පාවිච්චි කරන්න එපා. ඉෆෙක්ට් එක අඩු වෙනවා කියලා කියනවා. ඔය වැවකින් ලිඳකින් වතුර නම් පාවිච්චි කරන්න. ක්ලෝරින් වතුර දානවා නම් දවස් 3ක් විතර අවුවේ තියලා දාන්න කියලා තමයි කිව්වේ.
මේ නම්බර ගැන විතර හිතන්න එපා. මම ආයෙත් කියන මේ නම්බර් එකට නැගිලා කම්පැනිම කිව්වා. ඒක මේ නම්බරේ චේන්ජ් කරන්නම්කො මේ පරණ බිල් ටික කිව්වා මේක තාම යන්නේ. ඒ ටික විතරම මේ නම්බර චේන්ජ් කරනවා කිව්වා. මම අර මිස්ගේ නම්බරේ දාන්නම් ඔයාලට. වැඩේ කරගන්න අරගෙන.